කොටස් වෙළඳපොලේ ආයෝජනය කරද්දී ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි අපි කොටස් වෙළඳපොලේ ආයෝජනය කරද්දී කොච්චරක් සල්ලි අපෙන් කැපෙනවද? බ්‍රෝකට කීයක් කැපිලා යනවද? ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරේ අපි අද කතා කරන්න යනවා. ඉතින් වෙල්දි මයින්ඩ්ස් වෙත ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරද්දී අපෙන් සල්ලි කොච්චරක් කැපෙනවද කියන කතාව. ඉතින් අපි ATM එකකින් උනත් සල්ලි ගද්දී ඒ සේවාව දෙන ආයතනේ අපෙන් ෆී එකක් අය කරනවා. ඉතින් අන්න ඒ වගේම තමයි අපි කොටස් වෙළඳපොලේත් ආයෝජනය කරද්දී අපෙන් ෆී එකක් අය වෙනවා. ඔකට ට්‍රාන්සැක්ෂන් කොස්ට් කියලා අපි කියනවා. එතකොට ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක ආයතන කිහිපයකට කැඩිලා බෙදිලා යනවා. එතකොට ඔය ප්‍රශ්නෙත් එක්කම කොටස් වෙළඳපොළ ආයෝජනය කරන්න යන ආයෝජකයන්ට තියෙන තවත් ලොකුම ප්‍රශ්නයක් තමයි බ්‍රෝකර් අපෙන් කීයක් අය කරනවද කියන කතාව. එතකොට එළියින බ්‍රෝකර් කෙනෙක් ගත්තොත් 103ක් අය කරන හින්දා කොටස් වෙළඳපොළ ඇතුළේ මේ 103 පොදුද කියන එක තමයි හැමෝම අහන ප්‍රශ්නේ. ඉතින් මේ ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක ගැන අපි දිගහැරලා කතා කරමු. සරලවම කතාව තමයි ඔයා කොටස් වෙළඳපොලේ ආයෝජනය කරද්දී ඔයා කරන ඕනෑම ආයෝජනයකට 101.12ක් කැපෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා රුපියල් ලක්ෂයක් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරොත් ඔයාගෙන් 101.1ක් කැපිලා යනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා ලක්ෂයක කොටස් මිලදී ගන්න හැදුවොත් ඔයාගෙන් රුපියල් 1120ක් කැපෙනවා. එතකොට මේ 1120ම කාටද යන්නේ කොස්ට් එක විදිහට. එතකොට මෙන්න මේක තැන් කිහිපයකට කැඩලා යනවා. උදාහරණයක් විදිහට බ්‍රෝකට මේ 101.12කින් 0.0.64ක් කැපිලා යනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ලක්ෂයක් ඉන්වෙස්ට් කරොත් රුපියල් 1120ක් කැපෙනවා සම්පූර්ණයෙන්ම. ඒකෙන් රුපියල් 640ක් බ්‍රෝකර් කම්පැනියට කැපිලා යනවා. ඊළඟට CSE එකත් ෆී එකක් අය කරනවා. CSE කියලා කියන්නේ කොලම්බෝ ස්ටොක් එක්ස්චේන්ජ් එකටත් මේකෙන් කැපිලා යනවා ගාන. ඒ තමයි 0.084ක්. ඉතින් බොහොම පොඩි ගාණක් CSE එකටත් වෙන් වෙනවා. කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන හැම ආයෝජකයෙක්ගෙම ට්‍රාන්සැක්ෂන් කොස්ට් එකෙන්. ඔය විතරද? නෑ. ඔතනින් කැපෙනවා ආයේ CDS fee එක විදියට. ඒ කියන්නේ මධ්‍යම තැන්පතු ක්‍රමයටත් කැපිලා යනවා. ඔයාට CDS account එකක් තියෙන්නේ අන්නේ ආයතනයට තමයි කැපිලා යන්නේ. එතකොට එයාලටත් 0.0.12ක් කැපිලා යනවා. ඒ විතරක් නෙමෙයි. ඔය කැපෙන 101.12කින් මේ වෙද්දි බ්‍රෝකර් fee එකත් වෙන් වෙලා තියෙනවා දැන් ඔන්න. CSE fee එකත් වෙන් වෙලා තියෙනවා. CDS fee එකත් වෙන් වෙලා තියෙනවා. ඊළඟ fee එක තමයි ක්ලියරින් ෆී විදියට ඔය 101.12කින් 0.0.12ක් එතනත් කැපිලා යනවා. අර CDS එකේ කැපෙන ගානම තමයි ක්ලියරින් ෆී විදියට ඔන්න තවත් 0.0.12ක් කැපිලා යනවා. දැන් මේ වෙද්දි කතා කරන්නේ මේ කැපෙන 101.12 කැපිලා යන තැන් හතරක් ගැන. ඉතින් පස්වෙනි තැනකුත් තියෙනවා. ඒ තමයි කොළඹ කොටස් වෙළඳපොලේ අධීක්ෂණය හා නියාමන කටයුතු පවත්වාගෙන යන රාජ්‍ය ආයතනයක් වෙන සුරුකුම්පත් හා විනියෝග විධි සභාව සෙක් එක. සෙක් එකටත් කැපිලා යනවා සල්ලි ටිකක්. ඒ තමයි අර 101.12කින් 0.0.72ක් කැපිලා යනවා. ඉතින් මේ වෙද්දී ඔය 101.12 තැන් පහකට කැපිලා යනවා අපි කතා කරා. ඉතින් අන්තිම තැන විදියට කැපිලා යනවා 0.3ක්. ඔය 101.12කින් 0.3ක් කැපිලා යනවා ට්‍රාන්සැක්ෂන් ලීව්ස් විදියට. ඒ කියන්නේ ඔතන තියෙන බද්දක්. බද්ද විදියට 0.3ක් කැපිලා යනවා. ඉතින් 101.12ක් කැපෙනවා ඔයා කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන ඕනෑම අවස්ථාවක. ඒකෙන් මෙන්න මේ තැන් 6ට ඔය සල්ලි ටික කැපිලා යනවා. ඉතින් ඇත්තටම ප්‍රශ්නෙට උත්තරේ කිව්වොත් බ්‍රෝකර්ගේ ප්‍රශ්නෙට 0.64ක් තමයි බ්‍රෝකර්ට කැපිලා යන්නේ. ඔයා ලක්ෂයක් ආයෝජනය කරොත් රුපියල් 640ක් වගේ පොඩි මුදලක් තමයි බ්‍රෝකර්ට කැපිලා යන්නේ. 0.64 කැපිලා යන්නේ බ්‍රෝකර් ෆර්ම් එකට. එතකොට බ්‍රෝකර් ෆර්ම් එකෙත් ඔයාගේ RI එහෙම නැත්නම් රෙජිස්ටර්ඩ් ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර්ටත් එතනුත් කොටසක් තමයි ආයෙ කැපිලා යන්නේ. එතකොට දැන් ඔයාට මේ කතාව හොඳට පැහැදිලි වෙන්නේ නැති. ඔයා කොටස් වෙළඳපොලේ මොනෑම ආයෝජනයක් කරත් ඔයාගෙන් 101.12ක් කැපිලා යනවා. ඒක ඇත්තටම කොටස් වෙළඳපොල ආයෝජනයේදී ආයෝජකෙක් එච්චර තකන දෙයක් නෙමෙයි. කොටසක් මිලදී ගද්දිත් මේ කැපීම මේ විදිහටම සිද්ධ වෙනවා 101.12ක්. ඔයා කොටසක් විකුණද්දිත් මේ කැපීම ඒ විදිහටම 101.12ක් ඔයාට මේ ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක විදිහට දෙන්න සිද්ධ වෙනවා. එතකොට ඔයාට මේ 101.12 කැපෙන්නේ ඔයා මිලියන 100ක් වෙනකම් කරන ගනුදෙනුවලදී. මිලියන 100න් පස්සේ ඔයාට මේ ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක කැපෙන ප්‍රමාණය අඩු වෙන්න ගන්නවා. ඉතින් මේ කතාව ඔයා හොඳට ඔලුවට දාගත්තොත් ඔයා තේරුම් ගන්න ඕන කතාව තමයි ඔයා කොටස් වෙළඳපොලේ නිතර මිලදී ගැනීම විකිණීම් කරන්න නිතරම බයි සෙල් කරන්න ඔයාගේ මේ ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක 101.12 කැපෙන්න ගන්නවා. එතකොට ඔයා මේ ට්‍රාන්සැක්ෂන් කොස්ට් එකත් ඔලුවේ තියාගෙන තමයි ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් ජර්නි එක දුවන්න ඕනේ. ඔයා දන්නේම නැතුව 101.12ක් ෂෙයාර්ස් බයි කරද්දිත් ඔයාට දෙන්න සිද්ධ වෙනවා. ඔයා ෂෙයාර්ස් සෙල් කරද්දිත් ඔයාට 101.12ක් දෙන්න ඕනේ. ඒ කියන්නේ 102ක් එතනම වෙනම කැපිලා යනවා. එතකොට ඒ කොස්ට් එකත් ඔයා ඇබ්සෝබ් කරගෙන තමයි ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එකේ ඔයා රිටර්න් එකක් ගන්න ඕනේ.
මේ කතාවත් එක්ක තවත් කතාවක් මම ඔයාලට පැහැදිලි කරන්නම්. ඒ තමයි ඔයා දවසක් ඇතුළත හිතන්නකෝ ඔයා අද උදේ කොටස් වෙළඳ පොළට ගිහිල්ලා සමාගමක කොටස් ගන්නවා කියලා. අන්න එහෙම ගද්දී ඔයාගේ 1.1.2ක් කැපෙනවා. හැබැයි ඔයා ඒ දවසේම ඔයා පැය කිහිපයක් ඇතුළත ඒ කොටස් විකුණුවොත් අන්න එතකොට ඔයාට ඔය මිලදී ගැනීමෙන් විතරයි ඔයාට කොස්ට් එකක් අය වෙන්නේ. ඔයාට විකිණීමෙන් කොස්ට් එකක් අය වෙන්නේ නැහැ. කියන්නේ එක පැත්තකට තමයි මේ ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක එක දවසක් ඇතුළත ඔයා ගනුදෙනු සිද්ධ කරොත් වදින්නේ. මිලදී ගැනීම සහ විකිණීම. එහෙම නැතු ඔයා අද මිලදී ගත්තොත් කොටස් ඔයාට 1.1.2ක් ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක අය වෙනවා. ඔයා ඒ කොටස් ටික හෙට විකුණුවොත් ඒ විකුණන වෙලාවෙදිත් ඔයා ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක විදිහට 1.1.2ක් දෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඔයා දවසක් ඇතුළත මේ මිලදී ගැනීම විකිණීම දෙකම කරොත් ඔයාට එක පැත්තකට විතරයි කොස්ට් එක අය වෙන්නේ. තවත් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කොටස් අවුරුදු ගාණක් ළඟ තියාගෙන ඉඳි කොස්ට් එකක් අය වෙනවද කියලා. නෑ. ඔයා මිලදී ගද්දි ඔයා කැපෙනවා 1.1.2යි. ඔයා ආයෙත් කොයි කාලයක් ගිහිල්ලා ඔයා විකුණුවත් ඒ වෙලේ කැපෙන්නෙත් 1.1.2යි. ඔයා කොටස් ළඟ තියා ගැනීමෙන් අවුරුදු ගාණක් ළඟ තියා ගැනීමෙන් ඔයාට කොස්ට් එකක් අය වෙන්නේ නැහැ. ඉතින් රටක කොටස් වෙළඳ පොලක් කියන්නේ රටේ ඉන්න මිනිස්සුયો ධනවත් කරන තැන. ඒ තැන ගැන ඔයා හරි අවබෝධයෙන් ඔයා ආයෝජනය කරන්න ගත්තොත් ඔයාට අනිවාර්යයෙන්ම කොටස් වෙළඳ පොලෙන් ඉතා හොඳ ප්‍රතිලාභ මුක්ති විඳින්න පුළුවන් වෙනවා. ඉතින් කොටස් වෙළඳ පොල ගැන ඉගෙන ගන්න කැමති ඔයාට කොටස් වෙළඳ පොළ සම්බන්ධ සියලුම දැනුම බෙදන එක තමයි Wealthy Minds අපි කරන්නේ. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අලුතෙන් දැනුම පිරිච්ච වීඩියෝ එකක් ආපු ගමන් ඔයාලට බලන්න ඕන නම් අනිවාර්යෙන් bell notification එකත් click කරලම තියාගන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝකින් හම්බෙමු.